ඉතින් අද ඇවිල්ලා තියෙනවා කොමර්ෂල් බැංකුවේ රැකියා පුරප්පාඩුවක්. ඉතින් මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන ඉතින් මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට කියලා දෙනවා කොහොමද මේක ඇප්ලිකේෂන් එක දාන්න කියලා. ඉතින් මේකේ ඔයාලට ෆුල් ඩීටේල්ස් ලින්ක් එක ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ තියෙනවා. ඉතින් ඔයාලට WhatsApp channel එකක් තියෙනවා. ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඒකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකේ මම සියලුම ජොබ් වේකන්සි දානවා. ඒකට දැන් දාන්නේ නම් රජයේ ජොබ් වේකන්සි විතරයි. තව ඉස්සරහට එන ප්‍රයිවට් සියලුම ජොබ් වේකන්සි ඒකට දානවා. ඉතින් ජොයින් වෙලා ඉන්න එකට 1000කට ආසන්න පිරිසක් ජොයින් වෙලා ඉන්නවා. හරිද? ඉතින් ඔයාලා ලින්ක් එක ටච් කරගන්න තියෙන්නේ. ඉස්සරහම ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ මගේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔය වෙබ්සයිට් එකේ එන්නේ. ඉතින් මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/25/11 කියලා. ඉතින් අපි මේකේ ෆුල් ඩීටේල්ස් ගැන කතා කරමු. ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන විදිහ කතා කරමු. මේ සියලුම දේවල් දැන් අපි කතා කරමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා ලින්ක් එක ටච් කරගත්තට පස්සේ මෙන්න මෙයාගේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. මෙතනින් පල්ලට ඔයා යන්න ඕනේ. පල්ලට ගියාට පස්සේ මෙතනින් ඔයාලට පේනවා ඇති ෆුල් ඩීටේල්ස් කියලා අයිකන් එකක් තියෙනවා. මෙන්න මෙතන ක්ලික් කිය බටන් එක ඔයාලට පේනවා ඇති. මේ ක්ලික් කිය බටන් එක උඩ ඔයා එකපාරක් ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් පල්ලට ඇති මේකේ සියලුම විස්තර ටික දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ ඉංග්‍රීසි වලින් තියෙන. ඉතින් ඔයාලට ඉංග්‍රීසි වලින් මේක අපහසුතාවයක් තියෙනවා නම් කියව ගන්න. මෙන්න මේක ටච් කරගෙන ඉඳලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක දීලා ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන ධන ලකුණක් පේන ඇති උඩම අන්නේ ධන ලකුණ දුන්නාට පස්සේ නිව් ටැබ් එකක් තමයි ඕපන් වෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයා සර්ච් කරගන්න ඕනේ Google Translate කියලා. ඒ කියන්නේ මේක අපි සිංහල වලට හරව ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ඔයගේ ඇප් එක තියෙනවා නම් තවත් හොඳයි. ඇප් එක තියෙන කට්ටියකිත් මෙන්න මේ වගේ විදිහටම තමයි යන්නේ. ඔයාලා ඒක අනිවාර්යෙන් දන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා ඇති කැමරා අයිකන් එකක් තියෙනවා දකුණු පැත්තේ. මෙන්න මේක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ ඔයාගේ කැමරාව මෙතනින් ඕපන් වෙනවා. ඉතින් ඔයාලා මෙතනින් වම් පැත්තේ කොටුවක් පේනවා. මෙන්න මේ කොටුව උඩ ටච් කරනද ඔයාගේ ගැලරියට තමයි යන්නේ. ඊට පස්සේ මෙතනින් පල්ලට ගියාට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ උඩ ඔයාලට මෙතන පේන ඇති ඉංග්‍රීසි සිංහල කියලා වැටෙන්නේ නැතුව ඇති මොකක් හරි භාෂාවක් ඇදලා ඇති. එතකොට ඔයා කරගන්න ඕනේ මෙතන සිංහල කියන තැන මම ටච් කරනවා. එතකොට මෙතන ඉංග්‍රීසි කියලා දාලා එහා පැත්තේ සිංහල කියන තැන දාන්න ඕනේ. එතකොට මෙතනින් පේන ඇති ඔයාලට සියලුම විස්තර ටික තියෙනවා. ඉතින් මෙන්න මෙතන විස්තර ටිකක් දාලා තියෙනවා. ඔයාලට මේක කියව ගන්න පුළුවන්. නිරීක්ෂණ ඉංජිනේරු සිදුවීම් කළමනාකරන සහ සේවා විනිශ්චයත්වයේ රැකියා පැතිකඩ දාලා තියෙනවා. අයදුම් කවර වගේ පැතිකඩ දාලා තියෙනවා. ඉතින් මෙතන සියලුම විස්තර ටික දාලා තියෙනවා. ඔයාලට මේක කියව ගන්න පුළුවන්. ඉතින් මම මෙතන කියව ගන්න ඕනේ. ඔයා මේ ටික කියව ගන්න. ඉතින් මම මෙතනින් බැක් වෙලා ඔයාලට පුළුවන් නැවතත් හිටපු ටැබ් එකට යන්න. ඒකට කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාලට පේනවා කොටුවක් ඇතුලේ ඉලක්කම වර්ගයක් තියෙනවා. මෙන්න මෙතන ටච් කරලා ඔයාලා හිටපු ටැබ් එකට මෙන්න මේ වගේ ඕපන් කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ටැබ් එක ආපහු ඕපන් වෙනවා. ඊට පස්සේ මෙතනින් බැක් වෙන්න ආපහු ඒ කියන්නේ ආපහු හිටපු තැනටම එකක් කට් කරලා යන්න. ඊට පස්සේ මෙතන ඔන්ලයින් ඇප්ලිකේෂන් කියලා තියෙනවා. Google ෆෝම් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන ක්ලික් කිය බටන් එක ඔයා දෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතන ඔයාගේ Gmail එක සමහරට සිලෙක්ට් වෙලා තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා කරගන්න මෙතන ස්විච් account දීලා ඔයාගේ Gmail එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට Gmail එකක් දෙකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. කැමති එක මෙතනින් ටච් කරගන්න පුළුවන්. හරිද? ටච් කරගත්තට පස්සේ මේක කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙතනින් පල්ලට යද්දී මෙතන ටයිටල් එක අහනවා. ටයිටල් එක ඔයා මිස්ටර්ද මිස්ටර් කියලා දාන්න. මම මෙතන මිස්ටර් කියලා දානවා. ඊට පස්සේ ෆුල් නේම් එක දාන්න ඕන ඔයාගේ ෆුල් නේම් එක මෙතන දාන්න. ඩෙන්ටිටි නැෂනල් ඩෙන්ටිටි තියෙන විදිහට ෆුල් නේම් එක දාන්න. ඊට පස්සේ වයස දාන්න. ඊට පස්සේ Gmail ඇඩ්‍රස් එක දාන්න. ඉතින් මම මෙතන normal මගේ නම නිකන් දාගන්නම්. මෙතන මම මේ විදිහට සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයා ෆුල් නේම් එක දාන්න. මම නිකන් මෙතන නම විතරයි දාගත්තේ. ඊට පස්සේ මෙතන next කියන බටන් එක දුන්නාට පස්සේ ඔයාගේ qualification මොනවද කියලා දානවා. මෙතනින් ඔයා ඒක තෝරලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන next කියන බටන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඉස්සරහට ඔයා මේක කියවලා බලලා වැට්ටි කරගන්න. මෙන්න මෙතනින් එහාට මම යන්නේ නෑ. මොකද මෙතනින් එහාට යන්න බෑ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක නෙස් කර සීරෝ ටික ෆිල් කරගෙන යන්න තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ගොඩාක් දේවල් අහනවා. හරිද? ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් අහනවා. අහලා ඔයා අන්තිමට මේක සක්සස් වුණාම ඒ කියන්නේ පේජ් 9 තියෙනවනේ මෙතනින් පේන ඇති. ඒ ටික ඉවර වුණාම ඔයාලා අන්තිමට ඉතින් සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේක ඔයා නිකම්ම ෆයිල් කරලා ඉවරයි. එතකොට ඔයාලට මොකක් හරි මැසේජ් එකක් එනවනම් ඔයා ජොබ් එකට ගන්නවා නම් ඔයාලට Gmail එකකින් හරි ඔයාගේ ෆෝන් නම්බර් එකට හරි මේ විස්තර ටික හොයා ගන්නවා කියලා වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක පුරවගන්න. ඉතින් ඔයා මේක අනිවාර්යෙන් හරියට කියවලා වැඩ ටික කරන්න. ඉතින් මෙතනින් ඉස්සරහට මගේ විස්තර දාලා මෙතනින් කරන්න බෑ කරන්නේ. එහෙම කරන්නෙත් නෑ මම සාමාන්‍යයෙන්. එතකොට ඔයා මේ ටික හරියට ෆිල් කරගන්න ලොකු දෙයක් නෑ. මේ ටික ෆිල් කර නෙස් කර යන්න තියෙන්නේ. හරිද? නෙක්ස්ට් දීලා දිගට ඉස්සරහට යන්න තියෙන අන්තිමට සබ්මිට් කියන එක දෙනින් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. channel එකේ ඉතින් මෙන්න මේ වගේ ජොබ් බලන්න. channel එකටත් join වෙන එක මම හැමෝගෙම ඉන්න like එක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.